බලන්න තමයි අපි අද යන්න ගන්නේ. අපි ගිහලා බලමු ඉතින්. මම දැනටම පරක්කුයි කියලා මම නම් හිතන්නේ. සන්රයිස් එක පටන් ගන්න ලෑස්ති වෙලා තියෙන්නේ. මම උඩට යනකොට සමහර වෙලට මට අල්ල ගන්නත් පුළුවන් වෙයි. නැත්නම් අපි බලමු try එකක් දීලා. මම දැන් පන්සල හරියට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන උඩ තියෙන කන්ද මුදුනට තමයි නගින්න හදන්නේ. ඔයාලා පන්සල ගාවින් යනවා නම් ඔයාලා පන්සලෙන් අවසර අරගෙන එනවා නම් හොඳයි කියලා මම නම් විශ්වාස කරනවා. මම දැන් මේ වෙනකොට ගමන ආරම්භ කරලා තියෙන්නේ. කියලා බලමු. මම දැන් මේ වෙනකොට හුඟක් දුර ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි අපි යන්න ඕනේ. ගමේ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම කියන්න. අහනවා නම් අහන්න ඕනේ. සිරිපතුල තිබ්බ තැනට යන්න ඕනේ ගලේ පාමුලට කියන තැන. මේක තමයි කියන්න ඕනේ. මම තාම සිරිපතුල තියෙන තැනට යනවා. සිරිපතුලක් නැහැ. මේක තිබ්බේ ඇසල කලාපයකට මේ තිබ්බ සිරිපතුලක් හැදුවා. අන්නේ සිරිපතුල හදපු දෙන තමයි අපි දැන් මේ යන්නේ. මම මේ වෙනකොට ගල මුලට ඇවිල්ලා තියෙන්නේ. සන්රයිස් එක නම් පටන් ගන්න තියෙන්නේ. කමන්නේ අපි උඩට ගිහිල්ලා බලමු. මෙන්න මේ තැනින් උඩට නගින්න ඕනේ අපි. මම ගල පාමුලට ඇවිල්ලා වීඩියෝ එකක් කරා. ඒක පැහැදිලිුනේ නෑ. මේ දුම් තියෙන ගතියක් තියෙනවා. කොහොමත් අවුව වැටෙනකොට මීදුමක් කළා යයි. අපි මේක උඩට නැගලා බලමු. නැගලා යන්න තියෙන ගමනක් තියෙන්නේ. කලින් නම් මෙතන තිබ්බ කොට දෙකක් දාලා මේ උඩට යන්න. නැයි දෙක දෙල්ලා. මෙතන ඉතින් නැගලා යන්න ඕනේ. එහෙනම් මම නැගලා උඩ කූල් පොට් එකක් තියෙනවා. ආයේ නෑ. මේ කඳ උඩට නැගලා ඉවරයි. ගල උඩට නැගලා ඉවරයි. දැන් ගල පාමුල ඉන්නේ. මේ ගල පාමුලෙන් ගල පිටිපස්සෙන් තමයි ගලට නගින්න තියෙන්නේ. යන ගමන පොඩ්ඩක් අසීරුයි. කරන්න දෙයක් නැහැ. දන්නේ නැති කෙනෙක් આવුත් එහෙම අතරමං වෙන්න පුළුවන්. මොකක් හරි ආවුසේ ගදුර කන්ද නැග්ගා. දැන් තියනවා මෙන්න මේ ගමන නගින්න. කැලේ නම් තියෙනවා. ඒ කියන්නේ අඩිපාරක් තමයි තියෙන්නේ. මේ අඩිපාර දිගේ එන්න ඕනේ. හොයාගන්න අමාරුයි ටිකක්. අපි ගිහිල්ලා බලමු. මම දැන් මේ පල්ලමේ ඉඳලා තමයි ආවේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. ගස් අස්සෙන් ඉර පායගෙන එනවා. අපි තවත් උඩට යමු. අපට ගමනාන්තය යන්න තියෙන මේ වගේ දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ ගුහා අස්සෙන් මේ යන්න තියෙනවා. කඳු නගින්න කැමති අයට එන කියවපු තැනක්. උඩ නගිනකොට මැද හරියකින් තමයි කන්දේ පිටිපස්සට නගින්න තියෙන්නේ. දැන් මේ එතනට යන්න ඕනේ. දැන් අපි කන්දේ පිටිපස්සට ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන්නේ කන්ද උඩට නැගගෙන යන්න තමයි තියෙන්නේ. ඉඳලා වෙන්න මේ වගේ තැනුත් හම්බෙනවා. මෙන්න මේ වගේ තැනකින් අස්සෙන් යන්න ඕනේ ඉතින්. පන්සල ගාවින් යනවා නම් මේක හම්බෙනවා. අනිත් පාරවලින් වලින් આવොත් මේක හම්බෙනවද කියන්න නම් මම හරියටම දන්නේ නැහැ. මේක ඇතුළට ගිහිල්ලා බලමු. හරි මම අර මේ ගමන යන්න. මොකද කෙනෙක් આવොත් හිත වෙන්න පුළුවන්. ඒකට වෙන පාරක් මෙතනින් තියෙනවා. එයාව එතනින් ගන්න පුළුවන්. දැන් මේ ටික නගින්න තියෙනවා. ඔයාලා මැප් එකේ සර්ච් කරලා නම් කොණ්ඩ ගල වෙනගල කියලා. එතකොට ඔයාලට මේ හරියපු ගියපු ෆොටෝ එහෙම දකින්න ලැබෙයි.
මෙතන තමයි මම අර කිව්ව කූල් පොට් එක හඳ හුලඟ කනවා. කන්ද හුඟක් දුර නැග්ගා ඒකින්ද ගස් අස්සෙන් පේනවා ඉර එන්ඩ හදන්නේ. තව පරක් වෙන්න කලින් තව විනාඩි 10කින් විතර සන්රයිස් එක බලාගන්න පුළුවන්. තාම ගඳුවල්සෙන් දිනකොට අර මේ එන එළිය විතරයි තියෙන්නේ. මට නගින්න තව භාගයක් තියෙනවා. කන්දෙන් භාගයක් නැගලා ඉවරයි. අරට දැනට පොඩි view එකක් පෙන්නන්න. තව කන්දොටට නැග්ගේ නෑ. මේ නගින්න කලින් තියෙන view එක තව උඩට නගින්න තියෙනවා. දැනට මෙහෙම view එකක් තියෙන්නේ. මිදුම් වැඩි අද ඒ වුණාට කඳු එහෙම හොඳට ටිකක් පේනවා. තව කන්ද චුට්ටක් තියෙනවා. කන්ද උඩට අපි නගිමු. දැන් කන්ද උඩට ආවා. කොහොමද view එක? තාම සන්රයිස් එක ඇවිල්ලා නැහැ. මේ වෙලාවට ඇවිල්ලා තියෙනවා. මුළු ප්‍රදේශයෙන් පේනවා. මෙන්න මේ ප්‍රමාණය විතරයි පේන්නේ නැත්තේ. අපි සන්රයිස් එක වීඩියෝ එකක් කරමු. සන්රයිස් එක නගමන් තියෙන්නේ. අපි ලස්සන ලොකේෂන් එකක් අපි තෝරගමු. අපි සන්රයිස් එක එනවා. මට යන්න වෙලාවක් උන්නේ කොහොම හරි අපිට එන්න පුළුවන් වුණා සන්රයිස් එක එන්න කලින්. ඒක ගැන පොඩි කුරීරු සතුටක් තියෙනවා. මම කතා කරන එක ගැන පොඩි අවුලක් දැනෙන එක වැඩි හිතන්න එපා. ඒක මට ලොකු පුරුද්දක් නෑ. මේක තමයි ඉතින් කොණ්ඩගල. කොණ්ඩගල කියලා තව එකක් තියෙනවා මේ වෙන කොහෙද මන්ද මේක තියෙන්නේ ලෙනගල කියන ගම්මානයේ තියෙන විහාරස්ථානයට පිටිපසින් තියෙන කන්ද තමා කොණ්ඩගල කියන්නේ. මේකට එන්න පුළුවන් ක්‍රම දෙකක් තුනක් තියෙනවා. ඔයාලා වරකපල පැත්තෙන් එනවා නම් වරකපලින් ගලපිට මඩට දාලා ගලපිට මඩින් බෝගාගාමින් ඇතුල් පාරට දාලා ලෙනගල පාර කියලා කාගෙන් හරි ආපුවම එයාලා කියනවා පාරේ බෝඩ් ගහලා තියෙනවා මේ ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඔයාලා රුවන්වැල්ල පැත්තෙන් එනවා නම් රුවන්වැල්ලෙන් කන්නත්තොටට දාලා කන්නත්තොටින් ඔයාලා එන්න ඕනේ මෙත්සිත් තරණගාවින් එන්න ඕනේ දිගටම. ගලන
ගලන දොළ පාරේ නුඹේ හඬ දෝංකාරදේ අකුණු හඬයි මුල් අහසේ මගේ හිත සංකාවදේ හොඳ ලස්සන view එකක් තියෙනවා. ඔයාලා විල බලන්න හොඳ හුලඟක් තියෙනවා. මේ වෙලාවේ හොඳ අපට view එකක් පේන. මේ වෙලාවල මේ ටයිම් එක තමා අපි ෆොටෝෂූට් එකකට ගන්න ඕන හොඳම ටයිම් එක. සන්රයිස් එක ඇවිල්ලා විනාඩි 30කට විතර පස්සේ view එක. තව view එකක් මම ඔයාලට පෙන්නන්නම්. මේකක් තියෙන්නේ අපි පාර පැත්තේ ඉඳන් එනකොට තියෙන view එක තමයි මේ තියෙන්නේ. මාරම ලස්සනයි. මේ පැත්තෙන් පේන්නේ වේරගල. මෙතන පල්ලේ තියෙන්නේ ලෙනගල කියන තැන. මේ තියෙන්නේ ලෙනගල පාර. ඒ වගේම පන්සල තමයි ඔය පාතින් පේන්නේ. මෙතනින් පල්ලට තියෙන එහෙන බෑවීමක්. ඒකෙන් ඉඳව අයින්නට යන්න නැතුව පරිස්සමෙන් ඉන්න ඕනේ. මම දැන් මෙතන ටිකක් වෙලා හිටියා. මම දැන් පහලට බයි හදන්නේ. බලාගන්න නැති පිලක් ඒවා මේ දැන් පහලට යනකොට බලාගන්න පුළුවන්. මොකද මං එනකොට ටිකක් පාන්දර හින්දා කළුවර වැඩි. ඒ වුණාට දැන් මම පාතර පහිනකොට එළිය තියෙන නිසා මම වීඩියෝ ටික කරන්නම්. පහලට යනකොට තියෙන view එක මම පෙන්නගෙනම යන්න.
මම ගල උඩට යන්න කලින් පෙන්නපු අර view point එක ගල පිටිපස්සෙන් පෙන්නුවා view point එක තමයි මේ. ආයේ එතනට අපි ගිහිල්ලමු. ආයේ අපි එතනට ගිහිල්ලමු. බලමු view එක කොහොමද කියලා දැන් මේ වෙනකොට. අපි දැන් මේ මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා පල්ලෙහෙන් මේ ගල පිටිපස්සෙන් අපි එන්න ඕනේ. ගල ඉස්සරහා පැත්තට තමයි අපි එන්න ඕනේ. අපි මම ගමම වීඩියෝ කරත් නෑ. මොකද රනින් આવොත් එහෙම කොහොමත් අතරමං හින්දා මම යන මාර්ගයේ පොඩි ප්‍රමාණයක් විතරයි පෙන්වන්නේ. ඒකෙන් හින්දා අනිවාර්යෙන් කොහොමත් ඔයාලා එනවනම් ඔයාලා කවුරු හරි කන්ටැක්ට් කරගෙන එන්න. නැත්නම් අතරමං වෙන්න පුළුවන්. ඒක නිසා මම යන මාර්ගය සම්පූර්ණයෙන්ම වීඩියෝ කරන්නේ නැහැ. ඒත් තැනින් තැන වීඩියෝ කරනවා. අපි දැන් මේ කෙලින්ම දිගටම පල්ලෙහාට යන්න ඕනේ. ගිහිල්ලා එහා පැත්තට යන්න ඕනේ. ආයෙත් ආවා මං අර ඉස්සෙල්ලා කිව්ව කූල් පොට් එකට. මාරම කූල් එකක් තියෙන මේ හරිය. උඩට වඩා සීතලක් මේ හරිය දැනෙනවා. ලොකු සීතලක් නෑ. ඒත් අර පල්ලෙහාම තියෙන මට්ටමට වඩා සීතලයි. උඩට තියෙන මට්ටමටත් වඩා සීතලයි. ඒකට ඒ අතර තමයි මේ තියෙන්නේ. අපි දැන් පාරට පේනවද දන්නේ නැහැ. අර මුදුනට ගිහිල්ලා ආවේ. දැන් අපි මේ බහින ගමන් තමයි ඉන්නේ. මම අර ඔයාලට මැප් එකක් ගැන කිව්වා නේද? ඒ මැප් එකේ තියෙන ෆොටෝ වල වගේ මේ ඒ තැනින් තමයි දැන් මේ මං ආයෙ පාවෝ බහින්නේ. ආපු පාරෙන්ම මම යන්නේ හදන්නේ. මේකට පාරවල් දෙක තුනක් තියෙනවා. ඒ වගේම මේ කොණ්ඩගල ගැන විවිධ මතවාද තියෙනවා. වලගම්බා රජුරුවන්ගේ කාලේ සංගම සිටි වනාන්තරයක් කියලා යම් යම් පුද්ගලයන් පවසනවා. ඒ වුණාට මේ වගේ සත්‍ය නිර්වද්‍යතාවය ඉතාම හරියටම දන්නේ නැහැ. අපි තාම ඉන්නේ ගල පිටිපස්සේ. දැන් මෙතනින් ගියාට පස්සේ ගල ඉස්සරහට අපි වැටෙනවා. මෙතනින් පොඩි කන්දක් තියෙනවා. ඒ පොඩි කන්දේ නැග්ගාම ගල ඉස්සරහට තමයි වැටෙන්නේ. මෙන්න මේක නැග්ගාම ගල ඉස්සරහට නැගිනවා. අපි පල්ලෙහාට යනකොට නම් මේ
ආවට වඩා වේගෙන් කොහොමත් යනවා. ඒක ඉතින් කොහොමත් කවුරුත් දන්න කාරණයක්නේ. අපි එහෙනම් මෙතනින් පල්ලට බහින්නත් ඕනේ. යන්කෝ අපි එහෙනම් මෙතනින් පල්ලෙහාට බහිනකොට පරිස්සමෙන් බහින්න ඕනේ. වලවල් වලට කකුල යන්න පුළුවන්. ඒකින්ද පරිස්සමෙන් වැඩි තියන්න ඕනේ. අපි උදේ අර නැග්ග ගලගාවට තමයි දැන් මේ යන්න හදන්නේ. ගලක් නැග්ගනේ මේ ඉස්සෙල්ලා මේ මං එනකොට කිව්වා කලින් නම් කොට දෙකක් දාලා තිබ්බා නැගෙන්න පුළුවන් වෙන්න. දැන් ඒක දිල්ලා හින්දා ඒක නැහැ කියලා. දැන් අන්න එතන තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. කියලා බලමු. දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් පල්ලට බහලා බලමු. කවුරුත් මේ ආවට මේ ගස්වලට පොලිතින් අනම්මනම් ඒවා මුකුත් දාන්න නැතුව පරිසරයත් ආරක්ෂා කරගෙන ඒ ආපු ගමන වින්දනය ලබාගෙන ආපහු ගියා නම් හරි. මේ තමයි අර මං කිව්ව තැන. එතනිනුත් මං කොහොම හරි බහැලා මේ ආපහු පාරෙම යනවා. සන්රයිස් එක බලන්න බලාගෙන ඉන්නවා නම් ඔයාලා කොහොමත් අනිවාර්යෙන් කව හරි කන්ටැක්ට් කරගෙන ඉන්න. මේ පාර කැලයක් මැද්දෙන් යන නිසා මේ සත්තු සර්පයි ඉන්න පුළුවන්. ඒක හින්දා මේ ඒක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. මම මේ පැත්තේ ඇවිල්ලා තියෙන හින්දා මට හොරු නිසා මම තනියෙන් ආවා. ඒක මම කාටවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒක නිසා ඔයාලා කව හරි කන්ටැක්ට් කරගෙන මම ආයි නැවත කියනවා. ඔයාලා කව හරි කන්ටැක්ට් කරගෙන ඉන්න. මේ කෑම්පින් ගහන්න අනමන එහෙම කවුරුත් මේ වෙනකන් කෑම්පින් ගහලා නැහැ. කෑම්පින් ගහලා නැති හින්දා කෑම්පින් ගහන්න තරම් ලොකු ප්‍රමාණයක් ඉඩ එතන නැහැ. ඒක හින්දා තියෙනවා කෑම්පින් ගහන්න ඉඩ තියෙනවා. ඒ වුණාට මේ තාක් කවුරුත් කෑම්ප් කරලා නැහැ මේක උඩ. ඒක නිසා අර ගමේ කට්ටිය ඉඳලා ඇති. ඒක මම ලොකුවට දන්නේ නැහැ. ඒ කෑම්ප් ගහලා නැහැ. ටෙන්ට් අරගෙන ඉඳලා එහෙම ගහලා නැහැ. ඒක නිසා කෑම්ප් බලාගෙන නැතුව ඒක එනවනම් ඒක පසු කාලීනව ඒකට පහසුකම් හරි ඒකේ පසු කාලීනව කොහොම හරි මේකේ හැදුනොත් කැම්පින් කරන්න පුළුවන් විදිහට එහෙමනම් පුළුවන්. ඒ වුණාට තාම මේ වෙනකන් කවුරුත් කරලා නැහැ. ඒක නිසා කැම්ප් ගහන්න බලා ගන්න නැතුව ඔයාලා ඇවිල්ලා view එක බලලා යන්න බලාගෙන ආවනම් හරි. මම අද දානකොට මේ වීඩියෝ එක දානකොට කැම්ප් කරන්න පටන් අරගෙන නැහැ මේ වෙනකන්. ඔයාලට වීඩියෝ ක්වොලිටි එක ගැන වැඩි හිතන්න එපා. මේ මම මොබයිල් එකකින් තමයි මේක ෂූට් කරන්නේ. පහසුකම් නිසා පොලිතියට මම ඔයාලට පාර කියනවා. අපි පල්ලෙහාට යමු.
ඔයාලට මේ වගේ වීඩියෝ බලාගන්න ඕන නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්න ඕනේ. subscribe කරොත් තමයි ඔයාලට ඊළඟට මම දාන vlog එහෙම ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ. සෑහෙන දුරක් පල්ලෙහාට වැස්සා. තව ටිකක් යන්න තියෙනවා. පාර නම් පොඩ්ඩක් කවුල්. ඉතින් යනවා ඉතින්. එනවනේ. වැටුණොත් ඉතින් වැටුණා තමයි. ඒක නිසා පරිස්සමෙන් ගමන යන්න ඕනේ. මේ view එක ලස්සනයි වගේම තමයි යන පාරත් ඒ වගේම දුෂ්කරයි. පරිස්සමෙන් යන්න ඕන ආව වගේම. මේ ආව පාර තමයි මේ උදේ ආවේ පාර මේ හොයාගන්න බෑ. ඒ කියන්නේ මේ උදේ ආවේ කළුවරේනේ. කළුවරේ ආපු හින්දා පාර හොයාගන්න අමාරුයි. ඒකයි ටිකක් වෙලා ගියේ. ඒ වුණාට අපි කොහොම හරි සන්රයිස් එක බලා ගන්න පුළුවන් වුණා. පන්සල හරියටම ඇවිල්ලා තියෙන්නේ දැන්. පොඩ්ඩ දුරයි තියෙන්නේ පන්සල ගාවට. ආරට දේට පෙනිච්ච නැති දේවල් ගුණක් ආරට වන්න පුළුවන්. දැන් මේ පන්සල හරියට ඇවිල්ලා තියෙන්නේ. මෙහි මං කිව්වනේ ඇස්ල කලාපයක් තිබ්බ මේ ඒකේට හදපුව තමයි මේ. පන්සල හරියට ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් පන්සලටත් ගිහිල්ලෙමු. පදයක සිත නිවමි පිපුණු එකදු මලකට නැති අසිරිය හිමි පිළිරුවකින් ගලන තාරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදුරුව දුටුත් සුන්දර වෙද කෙතරම් මේ තමයි මම අර කිව්ව පන්සල. මම දැන් පාතර බැස්සා. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින්